ඕනම ෆිලිං එකක් එක්ක කන්න පුළුවන් රසම රස ආට පිටි රොටියක් හදමුද. ඉතින් රොටිය හදාගන්න කලින් මම ගත්තා කැරටුයි ලූණුයි මෙන්න මේ වගේ පොඩියට කපාගෙන. ඉතින් ඒ ටික ඔක්කොම මම භාජනයට එකතු කරලා මම තව මේකට එකතු කරගන්නවා. ඔයාලට මේකට අමු මිරිස් එකතු කරගන්නත් පුළුවන්. මම අමු මිරිස් එකතු කරේ නැහැ. ඊගාවට උඹලා කඩ ටිකක් මේ වගේ වැඩියෙන් මම ගත්තා. උඹලා කඩ ටිකත් අර කපලා තියෙන කැරට් ලූණු වලට මම එකතු කරලා ඊගාවට කහ කුඩු තේ හැඳි කාලක් වගේ වෙන්න එකතු කරගෙන ඒ වගේම ආට පිටි මම අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. මම පිටි කෝප්ප දෙකක් වගේ ගත්තා. පිටි ටික කලවම් කරලා ඒකට ලුණු ටිකකුත් එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට වතුර කෝප්ප දෙකක් වගේ වෙන්න ගත්තා. වතුර ටික ටික එකතු කරලා ඔයාලට පුළුවන් පදම හදාගන්න. ඉතින් මේක ගොඩාක් උකු නැති දියාරු නැති බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. වීඩියෝ එක ස්පීඩ් දාලා තියෙන්නේ. වතුර කෝප්ප දෙකකින් මම මේ රොටිය හදාගත්තා. ඔයාලා ගන්න පිටි ප්‍රමාණය අනුව වතුර ප්‍රමාණය වෙනස් වෙනවා. වතුර ඔක්කොම එකතු කරලා අනාගත්තට පස්සේ මම මේකට ඔලිව් ඔයිල් තේ හැන්දක් වගේ වෙන්න එකතු කරගත්තා. ඔයාලට ඕන නම් පොල් තෙල් හෝ බටර් එකතු කරගන්න පුළුවන් මේකට. මේ වගේ බැටර් එකක් තමයි ඕන වෙන්නේ. ඊගාවට තියෙන්නේ අපිට මේ රොටිය හදාගන්න. ඉතින් මේකට බිත්තරයක් වෙනම දාලා හදන්නත් පුළුවන්. නැත්තම් බිත්තරේ කඩලා මේකට දාලා හදාගන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම පළවෙනි රොටිය මේ වගේ නිකන් හදාගන්නවා. පෑන් එකට මම තෙල් එකතු කරන්නේ නැහැ. මොකද රොටි වලට මම බැටර් එකට තෙල් එකතු කරපු නිසා. ඊගාවට ඉතින් හොඳට රොටිය මේ වගේ දෙපැත්ත මාරු කරලා පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඊගාවට මම පළවෙනි රොටිය මේ වගේ අයින් කරගත්තා. දෙවෙනි රොටියට මම උඩින් බිත්තරයක් එකතු කරගත්තා. ඉතින් රොටිය මේ වගේ හිමින් සැරේ තුනී කරගෙන මම බිත්තරයක් කඩලා ඒකට ලුණු ගම්බිරිස් දාලා මේ වගේ කලවම් කරලා තියෙන්නේ. ඒක මම මේ විදියට රොටිය උඩට එකතු කරගන්නවා. ඔයාලට ඕනම් මුලින්ම රොටිය හදලා ඊගාවට බිත්තරයක් දාලා මේක හදාගන්නත් පුළුවන්. නැත්නම් මේ විදියට හදාගන්නත් පුළුවන්. ඊගාවට ඉතින් බිත්තර දාපු රොටියත් මම හිමීට මේ වගේ උඩින් පියනෙන් වහලා ටිකක් වෙලා පුච්චගෙන අනිත් පැත්ත හරවලා ඉතුරු ටිකත් පුච්චගෙන මම බිත්තර දාපු රොටියත් මේ විදියට අයින් කරගන්නවා. ඉතින් මේක මාරම රහයි ආට පිටි වලින් මම හැදුවේ. ඔයාලට පාන් පිටි ගන්න ඕන නම් ගන්න පුළුවන්. අන්තිම රොටිය තමයි මම නියමෙටම හදාගත්තේ මේ වගේ. ගෙදර උදේ උයපු හතු තිබ්බා. ඉතින් මිරිසට හදාගත්ත හතු ටික මේ වගේ හිමින් සැරේ රොටිය උඩට මම තවර ගත්තා. මේක නම් මාරම රහයි. මේක රෙකෝඩ් කරනකොටත් මට ආයෙමත් මේ හතු එක හදලා මේ විදියටම රොටියක් හදලා කන්න හිතෙන තරම් මාරම රහයි. හතු ටික උඩින් එකතු කරලා මම පියනෙන් උඩින් වහනවා. ආයෙත් මේ රොටිය මම අනිත් පැත්ත හරවන්නේ නැහැ. ඒකට හේතුව දැන් රොටිය හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේක අනිත් පැත්ත හරවන්න ගියොත් මේ හතු ටික පෑන් එකේ ගෑවිලා අපිට රොටියේ රස හරියට ගන්න බැරුව යනවා. ඊගාවට මම මේ රොටිය හිමින් සැරේ දෙකට නවලා තව චුට්ටක් වෙලා ලිපේ තියලා ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් මේක ඔයාලට බිත්තර, ඒ වගේම චීස්, ඔය ඕන චිකන් හොදි ඔය ඕනම දෙයක් එක්ක මේක හදා ගන්න පුළුවන්. නැත්තම් වෙනම පරිප්පුවක් විතරක් හදලා රෑ කෑමට ගන්නත් පුළුවන්. අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. ඉතින් හැමදාම වගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.